පොල් නම් තියනවා ළමයි. ඕ නංගී කියන ඩී අක්කා. හේසි කැටේ එලා හායි කියනවා. කොහොමද ඉතින් කියනවා. ඩී අක්කා කියන හේසි නංගී කියනවා. ආයි හේසි කොයි යන්නේ වන ගානවා. ඩී අක්කා ගානවා හේසි අක්කා. අවි අක්කා ගානවා. අවි අක්කා මටත් එක්ක උයනවද? අනිවාර්යයෙන්ම නේද මේ අපිටත් එක්ක අද මට යන්න තැනක්වත් නෑ අප්පා. නැත්තම් මම මෙලහට ඉන්නේ නෑ ගෙදර. ඊය යන්න තැනක්වත් නෑ. යන්න නම් තැන් තියෙනවා. ඒ කියන්නේ තියනවා කියන්නේ මේ වයරින් නැත්නම් මට එකට යන්න බෑ කම්මැලි. අවියක්ක මටත් එක උයන්න. රූ සූපියෝ හායි කියනවා. අවියක්කා කියන හේසි සුදා ගානවා. මමත් උයන්න ඕනලු අප්පා. දැන්ද නැගිට්ටේ? නෑ දැන් වෙන්න විදියක් නෑ. සුවක කියන හේසියෝ ගානවා. ආයි හේසියෝ ගානවා. මොකෝ නිදිමතද හේසියට කියනවා. මමත් උයන්න තියෙනවා ඩී අක්කා කියනවා. මොනවද ඩී අක්කා හදන්නේද? නිදිමත නෑ කියන හේසි. ඌවක්කා හිනහ වෙනවා. හායි සරදියල්. චතු කොහොමද කියනවා. අපි සරදියල්ටත් නිල් කරමු ඉතින්. එයාටත් එතකොට ඉල්ලගන්න පුළුවන් මේවා. ඇපල් එහෙම. හායි සරා කියන රුවක්කා. සරා කොහොමද කියනවා. හේසි අක්කා කියනවා. ඒත් කවුරුත් උයලා දෙනවා නම් හොඳයි වගේ. හේසි අක්කා කියන සරදියල් ගානවා. රූබි අක්කා කියනවා මේ සරදියල් කියන හේසි කියලා. රූබි අක්කා කියන දිලුවා නැද්ද හිටියා උඩ මං හිතන්නේ.